ආයිබෝවන් මගේ ආදරණීය දූල පුතාලා හැමෝටම අදත් ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ රෝගස් ලයිෆ් SM YouTube නාලිකාවත් එක්ක. පුතේ මං අද ඔයාලත් එක්ක කතා කරන පාඩම තමයි කතරගම දේවාල පෙරහැර. පුතේ මේ පෙරහැර ගැන කතා කරද්දී මේ මෑත කාලේදීත් පෙරහැර පැවැත්වුණා. පෙරහැර පැවැත්වෙන්නේ ඇසළ මාසේ. ඔයාලා සමහර අය බලන්නත් යන්නේ නැති. මේ පාඩම විශේෂ වෙනවා දරුවෝ 7 වසරේ පුංචි දුවල පුතාලට. ඔයාලට පාඩමක් තියෙනවා පුතේ කතරගම දේවාල පෙරහැර කියලා. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව පුතේ පාඩමට අදාළ කරුණු කිහිපයක් ගැන අද කතා කරමු. පුතේ කතරගම දේවාල පෙරහැර සිංහල, මුස්ලිම්, දමිළ ආදිවාසීන් වැනි සියලුම ජනතාව ආගමික වශයෙන් සමරන පෙරහැරක් පුතේ. ඒකට පැවැත්වීමේ අරමුණ විදිහට තියෙන්නේ වැතිමුතුන්ගේ අපල උපද්‍රව දුරු කිරීමට, ආශිර්වාදය ලබා ගැනීම හා රටට සෙත් පැතීම, වර්ෂාව හා ශාස්ත්‍රීයත්වය අපේක්ෂාවෙන් ස්වභාවික විපත් වලින් රට බේරා ගැනීම වැනි මූලික අරමුණු වලට පුතේ. පෙරහැර පැවැත්වෙන කාල සීමාව පුතේ කප් සිටුවීමෙන් දින 14ක් ගෙවි එළඹෙන අමාවක ගෙවි පුර පැලවිය දිනයේ පුස්ස නැකතින් මෙම පෙරහැර ආරම්භ වෙනවා පුතේ. ඇසළ මාසය පුරාවටම කප් සිට වූ කණුව කතරගම දෙවියන් වාසය කරන බව තමයි පුතේ පුරාතනයේ ඉඳන් ජනතාව විශ්වාස කරපු කරුණ වන්නේ. ඒ වගේම තමයි පුතේ කප පූජා වස්තුවක් ලෙස සලකනු ලබනවා. අපි ඊළඟට කතා කරමු පුතේ පෙරහැර හා බැඳි චාරිත්‍ර. කතරගම දේවාලයේ පුතේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධාන මංගල්‍ය 3ක් වෙනවා. අවුරුදු මංගල්‍ය, ඇසළ උත්සවය හා ඉල් මහා මංගල්‍ය. ඒ වගේම පුතේ ගිනි පෑගීම, බිම පෙරලීම, කටු ගැසීම ආදී දුෂ්කර ක්‍රියාවන් දෙවියන් වෙනුවෙන් දැඩි භක්තියකින් ප්‍රකාශ කිරීම පිළිඹු කරනවා. මගුල් පෙරහැර දිනයේ විශේෂ කැවුම්, කිරිබත් සකස් කිරීම චාරිත්‍රාක් වශයෙන් සිදු කරනවා. මේවා සකස් කරන්නේ දේවාලයේ තේවාකරුවෙකු වන විදානේ විසින් පුතේ. පෙරහැර පටන් ගැනීමේදී වත බැඳීම නම් චාරිත්‍රාක් කරනවා පුතේ. දේවාභරණ ගෙන යන ඇතු පිට වස්ත්‍ර ඇතිරීම වත බැඳීම ලෙස හඳුන්වනවා. මේ ඔයාලා දන්නා පුතේ කතරගම දේවාල පෙරහැරේ වත බඳින චාරිත්‍රය කරන්නේ වාසනා හස්තියා. අපි දැන් බලමු පුතේ ගායන සහ වාදන අවස්ථා ගැන. මේ පෙරහැරේ පුතේ වේගවත් පෙරහැර නම් වූ විශේෂ පෙරහැරක් තියෙනවා. ඒ දුවන පෙරහැර කියලාත් හඳුන්වනවා. පෙරහැර මහා දේවාලයේ සිට වල්ලි මහා දේවාලය වෙත තමයි පුතේ ගමන් කරන්නේ. ඔයාලා හැමෝම දන්නවා වල්ලි දෙවඟන කියන්නේ කවුද කියලා. එහිදී පුතේ විශේෂ හේවිසි වාදනයක් තියෙනවා. ඒ වාදනය කරනු ලබන්නේ ඊටම සැකසුණු බෙර පදයකින්. ඒ පුතේ වීර පදයේ නමින් හඳුන්වනවා. දමිළ බෙර, නාගස්වරම් ආදී භාණ්ඩ වාදනය කිරීම මෙන්ම දේශීය වාද්‍ය භාණ්ඩද පුතේ මෙහිදී වාදනය කරනු ලබනවා. මෙහිදී පුතේ විශේෂයෙන් දමිළ බෙර කියලා මම අදහස් කළේ කතරගම දෙවියෝ කියන්නේ ගොඩලා සිංහල ජාතිය වගේම දමිළ ජාතිකයින් බහුතරයක් අදහන දෙවි කෙනෙක් තමයි පුතේ කතරගම දෙවියෝ කියන්නේ. ඒ නිසා තමයි කතරගම දෙවියන්ට කරන පුද පූජා පුතේ ඒ වෙනුවෙන් පවත්වන යම්කිසි උත්සව තියෙනවා නම් ඒ දේවල් ජාති, කුල, මල, ආගම් කිසිම ભેදකින් තොරව ලංකාවේ පවත්වන එකම පෙරහැර මංගල්‍ය විදිහට සලකන්නේ කතරගම මහා දේවාල පෙරහැර පුතේ. ඒ වගේම තමයි පුතේ දෙවියන් වැඩම කිරීමේදී පිරිත් පැන් හිනවා, හරෝහරා කියමින් කෑ ගහනවා. එතකොට තූර්ය වාදනය, ඝණ්ඨාර හා සීනු නාදය අවට පරිසරයේ ගිගුම් දෙන තරමටම ඇහෙනවා පුතේ. පන්දම් කරුවන්ද, සුවඳ දිය සහ මල්ලි සින්නන්ද, කහදියරි සින්නන්ද, ශ්‍රෝත්‍ර හා ද්‍රවිඩ ගීත ගායනා කරන්නන්ද පෙරහැර දෙපසින් ගමන් කරනවා. මෙහිදී පුතේ සිංහල හා ද්‍රවිඩ ජනතාවගේ එකමුතුකම මේ පෙරහැරේ කැපී පෙනෙන ලක්ෂණයක් විදිහට තමයි පුතේ අපිට ගන්න පුළුවන්.
ඒ වගේම පුතේ ගත්තොත් නර්තන අංග රංග වස්ත්‍රාභරණ හා සැරසිලි ගැන කතා කළොත් පෙරහැරේ වැඩම කරනු ලබන ශුද්ධ වස්තු ඒ කියන්නේ යන්ත්‍ර සහ දේව රූප ගෙන යනු ලබන්නේ පුතේ කපුරාලලා කියන අය. ඒ මාර්ගයේ රතු පළසක් වැනි පාවඩයකින් සහ සුදු වියනකින් සරසනවා පුතේ. කපුරාල මුඛවාඩමකින් හා තලප්පාවකින් සැරසී මෙහිදී දැක ගන්න පුළුවන් පුතේ. ඒ වගේම අලියතුන් විදුලි බුබුලු හා වීදි සැරසිලි වලින් පෙරහැර තව තවත් අලංකාරය කරලා තියෙනවා පුතේ. අතීතයට වඩා වර්තමානයේ අනාගතයේ මේක වැඩි වෙන්න පුළුවන්. වර්තමානයේ පුතේ අලංකාරාත්මක භාවය ඊටාම තියුණු ලෙස පෙරහැර මංගල්‍යවලදී එලි දක්වලා තියෙනවා පුතේ. විදුලි බුබුලු වලින් ඒ වගේම රංග වස්ත්‍ර ආභරණ වලින් ඒ නර්තනයට උචිත වෙන පරිදි මෑත කාලයේ වෙන විට ඒ නර්තනයට ආවේනික වෙන පරිදි පුතේ රංග වස්ත්‍ර ආභරණ සකස් කරගෙන තියෙනවා. ඒ වගේම පුතේ පෙරහැර සැකසී ඇති ආකාරය ගත්තොත් පෙරහැර ඉදිරියෙන්ම පුතේ ගමන් කරන්නේ ඊරහඳ නිරූපණය කරන දජ ඊට පස්සේ පුතේ සේසස් දරන්නන් දිසා කොඩි දරන්නන් යනවා. ඊළඟට පුතේ බස්නායක නිලමේ හා දේවාලයේ ලේකම්වරයා දැක ගන්න පුළුවන් වෙනවා. ඔවුන් දෙදෙනා දෙපස පුතේ කපුරු සහ පහන් අත ඇති හේවාකරුවෝ ඉන්නවා. ඊට පස්සේ පුතේ දෙවියන් වැඩම කරන්නේ ප්‍රධාන කපුරාලලා විසින් ඇතු පිටින් තමයි පුතේ. ඒ පසුපස අත්වැල් බැඳගත් ආලත්ති අම්මලා ගමන් කරනවා. ඊට පස්සේ පුතේ උඩ රට පහත රට සබරගමු නැටුම් වගේම කුළු ගෝයම් රබන් සවරන් චාමර වේවැල් ලී පතුරු කඩු ආදී ගෙමි නැටුම්ද සිංහ නැටුම හනුමන්තා නැටුම මොණර නැටුම ආදී නිර්මාණ නැටුම් වලින්ද මෙම් පෙරහැර අලංකාරවත් වෙනවා. ඒ වගේම පුතේ කතරගම දේවාලයේ විශේෂ අංගයක් තමයි කාවඩි නැටුම සහ කොහොඹ කලයේ නැටීම. මේක ද්‍රවිඩ සංස්කෘතිය හා බැඳුණු නැටුම් නර්තන අංග පුතේ. සාම්ප්‍රදායික බෙර වාදන ඇඳුම් කට්ටල හා සාම්ප්‍රදායික නර්තන ඇඳුම් කට්ටලද භාවිතා කරනවා. නිර්මාණ ඇඳුම් කට්ටලද මෙහිදී කැපී පෙනෙන විදිහට භාවිතා කරනවා පුතේ. මේ පෙරහැර පුතේ ගායනය වාදනය නර්තනය සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම සහභාගී වෙනවා. මේ තමයි පුතේ කතරගම දේවාලයේටම ආවේනික විශේෂ ලක්ෂණ ටික මේ තියෙන්නේ. කතරගම දේවාල පෙරහැරේ තියෙන පුංචි රූප සටහන් ටිකක් පුතේ විශේෂයෙන් කියන්න ඕනි දරුවනේ. කතරගම දේවාල පෙරහැර පුරපසළොස්වක පොය දවසේ අවසන් කළා. ඉන් පහුවදා දිය කැපීමෙන් චාරිත්‍ර අවසන් කළා. ඊට පස්සේ පුතේ තියෙනවා ගිනිපා ගන්න තියෙනවා, ගරාය කන්නටන්න තියෙනවා, සෑහෙන්න දේවල් ටිකක් තියෙනවා පුතේ. අපි මේ දකින්නේ වීදි සංචාරය කරන පෙරහැර මංගල්‍ය මිසක් පුතේ මේ ඇතුළාන්තයේ සිදුවෙන සම්පූර්ණ ක්‍රියාකලාපය අපි අස්පනා පිට දැකලා නැහැනේ පුතේ. පෙරහැර මංගල්‍යයක් කියන්නේ සමුදායක එකතුවක්. මේ ටික එක්රැස් කරගෙන ඒ මංගල්‍ය පුරා කාලයක් කරනවා කියන්නේම පුතේ ඇත්තටම භාරදූර කාර්යයක්. අද දවස පුතේ මං කතා කළේ ඔයාලත් එක්ක කතරගම මහා දේවාල පෙරහැර ගැන. ඉතින් දරුවනේ මං අද පාඩම මෙතනින් නතර කරනවා. නැවත දවසක ඔයාලට අලුත් පාඩමක් අරගෙන එන්න බලාපොරොත්තුවෙන් මම මෙතනින් සමුගන්නවා පුතේ. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. හැමෝටම ආදරෙයි. පරිස්සමින් ඉන්න දුවල පුතාලා හැමෝම ඔයාලට මොනවා හරි පාඩමක් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ පාඩම මොකක්ද කියලා කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්න. ඉතින් ගිහින් එන්නම්.